මූදන් කරන්නේ මූදන් කියන්නෙම මේ ඊට වැඩිය දෙන්න විදිහක් නැහැ 50000ට වැඩිය දෙන්න විදිහක් නැහැ 50000ට වැඩිය දෙන්නෙත් නැහැ 50000ට වැඩිය දෙන්න තිබුණලු මූට මේ මං ඒජන්සි මුගේ වැට්ටුවේ නැත්තම් මං ඉතින් ඒතෝර එක එක තරක ගෙනාමුට ඉතින් වැඩක් නැහැ මෙතන ඉන්න මිනිස්සු ඔක්කොම කතා කරලා කිව්වා දැන් මූට 50000න් බේරෙන්න බෑ මේ 50000 දෙන්න නැතුව මේ අපිට එහෙනම් මේ වයිෆ්ලව ගෙනත් දෙන්න මෙහෙමයි කියලා එහෙම ක්‍රියාමාර්ගයකට යනවා නම් අනිවාර්යෙන් අපිට නඩු කියන්න වෙනවා. ඒතකොට ඉතින් ඔයාලා එන කාලේ අවුරුදු දෙකක් පයින්නවා. ඒ කාලෙත් පැන්නට පස්සේ තමයි අපිට ඔයාලව ගෙන්න ගන්න වෙන්නේ. මේ ඔක්කොම කරගන්න වෙන්නේ. මේ 50000 මේ දැන් අද මේ 50000 ගත්තේ නැත්නම් එහෙම අනිවාර්යෙන් මේ 50000ත් නෑ නඩු කියන්න වෙන්නේ. පිට රටවල දුක් විඳින ඔබට මෙන්න කදිම අවස්ථාවක්. ඔබේම ආදරණීයන්ගේ විශේෂ අවස්ථාවන් වලට ටොපි චොකලට් ටිකක් විශ්වාසවන්තනීයව ඔබේ ගෙදරටම යවා ගන්න අදම කතා කරන්න. රටවිරු gift. ටෙලිෆෝන් නම්බර එක 077යි 13යි 58යි 090. සුබ දවසක්. ඉතින් ඔන්න දෙවුලිය විදේශ රැකියා ආයතනයේ ඔයගොල්ලෝ දන්නවා මේ දවස්වල මාතෘකාවක් විදිහට තිබ්බා. ඉතින් ඒ සහෝදරයා සහ ඒ කණ්ඩායම උත්සාහ කරේ පොරොන්දු වෙච්ච අර දිරදීමන රට යනකොට දැන් දිරදීමනවත් එකක් දෙනවනේ. අල්ලසක් දෙනවනේ. අන්නේ අල්ලස ගන්න තමයි ගොට්ටිය ලොකු උත්සාහයක් දැරුවේ. ඉතින් කෙසේ කොහොම වුණත් ඔන්න රුපියල් 50000න් අල්ලස සීමා වෙලා තියෙනවා. දැන් ආයතනයේ චෝදනාව වෙන්නේ මගේ ආයතනයේ වැට්ටුවා මට දෙන්න බෑ. මේ විදියට රුපියල් 50000ක්වත් රටේ උදවියට ගන්න නීති ත්‍රාමු තුල අවසර නැහැ. ඔයගොල්ලෝ නඩු කියන්න ගියත් මොනවා කියන්න ගියත් ඔයගොල්ලෝ ලැබෙන්නේ නැහැ. දෙන්නත් බෑ ගන්නත් බෑ. රැකියාවකට යන්න ප්‍රථම අල්ලස් ලබා ගැනීම වරදක්. අල්ලස් දීමත් වරදක්. ඒක හොඳින් දැනගන්න. ඊට පස්සේ රටේ උදවියවත් දැනන් එන්න අල්ලස් මත රටේ එන්න එපා. ඔයගොල්ලන්ට දෙන්නේ අල්ලසක්. ඒ අල්ලස අරගෙන රට ඇවිල්ලා පස්සේ මේ කෙදරි ගන්න එපා. හරිද? දැන් ගත්තට පස්සේ දෙයක් ගත්තට පස්සේ ආයෙ කියන්න බෑනේ කතා කරන්න බෑනේ. ඔයගොල්ලෝ මුදල් අරගෙන ඊට පස්සේ මෙහෙට ආවට පස්සේ ඔයගොල්ලන්ට මොනම අසාධාරණ ලක්ෂණත් ඔයගොල්ලෝ කතා කරන්න බෑ. ඒ ඔයගොල්ලෝ ලොක් කරලා ඉවරයි. අල්ලසක් අරගෙන ඔයගොල්ලෝ. ඒ හින්දා කියන්නේ රට ගැන විස්තරයක් නොදැන ඔබ එන ගෙවල් වල විස්තරයක් නොදැන ඔබේ රැකියාව පිළිබඳව හරිහැටි අවබෝධයක් නොදැන රට එන ඔබත් රට යවන ඒජන්සි කරුවොත් මේ දෙගොල්ලම කරන්නේ ඉතා බරපතල වැරද්දක්. දැන් අපි දකින සමහර ඒජන්සි වල සල්ලි මිටියක් ගණන් කරලා දෙනවා ලක්ෂයක් විතර දෙනවා මේ ගණන් කරලා මේ ඔයාට මෙහෙමයි. එහෙම ඇඩ් එකකුත් දාන්න. එතකොට විදේශ සේවා නියුක්තිකාරාංශයේ බුදි බුදි. ඒ කියන්නේ පනතේ තියෙනවා. රැකියා ලබා දෙන්න ප්‍රථම ඔහුට මුදල් ගන්නත් බෑ දෙන්නත් බෑ කියන කාරණාව ඒක දඬුවම් ලැබිය හැකි වරදක් කියන කාරණාව තියෙනවා. හැබැයි විදේශ සේවා නියුක්තිකාරාංශ ලියාපදිංචි ඒජන්සි කරුවෝ අල්ලස් දෙනවා මේ අමුවේ. බඩු මාළු දෙනවා. දිරදීමනා කියලා දෙන්නේ. බඩු මාළුවෙන් බෙද දිරදීමන නෙමෙයි ඔය අල්ලස්. ටොපියක්වත් කන්න බෑ. හරිද? ඒගොල්ලෝගේ ටොපියක්වත් ඔයගොල්ලෝ ගත්තොත් ඉතින් ඒක අල්ලසක් විතරද ගන්න පුළුවන්. ඒගොල්ලෝ ඔබට දෙන්නේ ටොපියක් නම් ආය හට යවන්නේ මම ටොපියක් දීලා යවනවා ටොපිය අරගෙන කාලේ වල පස්සේ කියන්න එපා. ඉතින් ඔන්න අල්ලස් ගන්න ගියපු අයට වෙච්ච වැඩේ සහ අල්ලස් දෙන්න ගියපු අයට වෙච්ච වැඩේ දැක්කනේ පැහැදිලිනේ දැන්. දැන් ඒගොල්ලෝ කණ්ඩායමක් දෙකක් තුලා ඒ පිළිබඳව දෙවුලිය ඒජන්සියට රැකියාව පිළිබඳව නෙමෙයි එතන ගැටලුව ආවේ. ඒගොල්ලෝ රැකියාව පිළිබඳව නෙමෙයි. ඒගොල්ලෝගේ අල්ලස් පිළිබඳව තමයි ගැටලුව ආවේ. ඉතින් ඔන්න අල්ලස් දෙනකොට හොඳ පාඩමක්. හරිද? හොඳ පාඩමක් ගන්නටත් හොඳ පාඩමක්. ඒ කියන්නේ ලක්ෂ 3-4ක් කියලා පොරොන්දු වෙනවා. අවසානට 50000 දෙනකොට ඉතින් කරන්න දෙයක් නැහැ. හරිද? ඒ වගේ දෙන උන්ටත් හොඳ වැඩේ ෂෝක් පේනවනේ Facebook වල දාලා ආයතන ඉවරයි. අර හිටපු වැඩ කරපු නිලධාරීන් කියන්නේ ආයතන වැඩ කරපු උදවියගේ පවයි ජීවිත වලට ලොකු ප්‍රශ්නයක් මූණු ටික Facebook වල යනවා අමුවේ පතුරු ගහලා වගේ. හරිද? ඉතින් ඒ හින්දා කියන්නේ ඔන්න ඊට පස්සේ ඒජන්සි වලට කියන්නේ අල්ලස් මත රට එවන්න එපා. අල්ලස් අරගෙන රට එන්නත් එපා. හරිද? ඒජන්සි කරුවා දන්නෙත් නැහැ මේ ගෙවල් වල ඇතුළේ ශ්‍රී ලංකාවේ කිසිම ඒජන්සියක් ඔය මේ ගෙවල් වල විස්තර දන්නේ නැහැ. මෙහෙ ෆොරින් ඒජන්ට් දන්නෙත් නැහැ. ෆොරින් ඒජන්ට් ගිහිල්ලා බලන්නේ නැහැනේ කොහෙවත් ගිහිල්ලා බලන්නේ නැහැ මේ විස්තර ඇත්තද කියලා. හැබැයි මෙහෙ ඉන්න අදාළ පුරවැසියා පුරවලා දෙන දේ අනුව ඒගොල්ලෝ කියනවා මෙච්චරයි ඉන්නේ. ගෙදර ළමයි දෙන්නයි. අලුත බැඳපු ජෝඩුව
මේ ගෙදර තියෙන ශාලේ කුස්සියයි ටොයිලට් එකයි කාමර දෙකයි වගේ කියලා තමයි කියන්නේ. ඔයාලට ඉන්න සුබ පහසු ගෙයක් කාමරයක් තමයි කියනවා. පිට රටවල දුක් විඳින ඔබට මෙන්න කදිම අවස්ථාවක්. ඔබේම ආදරණීයන්ගේ විශේෂ අවස්ථාවන් වලට ටොපි චොකලට් ටිකක් විශ්වාසවන්තනීයව ඔබේ ගෙදරටම යවා ගන්න අදම කතා කරන්න. රටවිරු gift. ටෙලිෆෝන් නම්බර එක 077යි 13යි 58යි 090. එහෙම කියලා තමයි කියන්නේ. හැබැයි ආවට පස්සේ ඉන්න තියෙන ටොයිලට් එකේ අලුත ගෙදර තමයි ආවේ. හැබැයි තව ඒ ගෙදර ඉන්නවා තට්ටු 3-4ක පහුල් ගණනාවක්. ඒ මිනිස්සුන්ගෙත් උයන්නත් ඕනේ, එදිටි ගෝදන්නත් ඕනේ, අයන් කරන්නත් ඕනේ, ළමයි බලා ගන්නත් ඕනේ, ඔක්කොම කරන්න ඕනේ. පැය 24 වැඩි ප්‍රමාණයක් වැඩ. කණ්ඩ ටිකක් නෑ හරියකට. හරිද? බෙහෙත් ටිකක් කරන් දෙන්නේ නෑ. එහෙම තත්ත්වයක තියෙන. මේ හින්දා පින් සිද්ධ වෙයි. එන අයටත් කියන්නේ ඔයගොල්ලෝ අල්ලස් අරන් ඇවිල්ලා පස්සේ කිඳිරි ගන්නත් එපා. අල්ලස් දෙනවුන්ටත් කියන්නේ මිනිස්සුන්ට සල්ලි දීලා වංචා කරලා බොරු කියලා රට එවන්න එපා. ඔය උඹලා දෙන සොච්චම වගේ නෙමෙයි මෙහාට පස්සේ ජීවිතයේ තියෙන ඊට වැඩි වටිනවනේ ජීවිතයක්. ඔය දරු පැටව දාලා ඉන්නේ අම්මලා. ඒ දරුවන්ට අම්මලා වටිනවා. ඒ නිසා ඔය මිනිස්සුන්ව විකුණනවානේ කරන්නේ. පිරිමි කරන්නේ ගෑනු විකුණන එක. දරුවෝ නෙමෙයි. වැඩි හරියක් පිරිමි පාර්ශවයන් කරන්නේ තමයි ගෑණි ප්‍රශ්න කන්දක් හදලා කොන්දපන් නැතිකමත් එක්ක ප්‍රශ්න කන්දක් හදා ගන්නවා. අවසාන ප්‍රතිඵලයේ විදිහට ගෑනට රට යවලා ගෙදරලා කාලා බීලා සැපසේ අර එන එකෙන්ම එවන එකෙන්ම පොඩි ලයින් එකක් උද්දාගෙන ඉන්නවා පදේ ගියාගෙන. ඕක තමයි ඇත්ත. හරිද? අපේ ලංකාවේ රට වෙන කතන්දරේ ඇත්ත කතාව ඇතුළ කතාව ඕක තමයි. හරි. එතකොට දැන් සමහර ඉතින් රටේ අපේ අනේ එහෙම කියන්න එපා අපේ මහත්තයා. අපේ මහත්තයා එහෙමනේ හරි ෂෝක් අනේ රෙද්ද තමයි. ෂෝක් වෙන්න බෑ බන් තමයි ගෑණි නන්නාදුන රටක නන්නාදුන මිනිස්සු ගාවට යවනවා නම් එමිනේ ෂෝක් වෙන්න බෑ. හරිද? කොන්ද පණ තියනවා නම් අතපය හතර වැඩ කරනවා නම් එහෙම එක්කට එහෙම කරන්න බෑ. හිතක් හදාගෙන තමයි ගෑණි වහල්කම යවන්න බෑ. හරිද? ඉතින් වහල්කම යවලා පස්සේ කේන්ද්‍රී ගන්නත් එපා කියලාම කියනවා. මොකද ආර්ථික ප්‍රශ්න කොතෙක් තිබුණත් පිරිමියෙක් විදිහට දරා ගන්න ඕනේ දැනගන්න ඕනේ තමන්ගේ පවුලේ වගකීම පිරිමියෙක් බාර ගන්න එක. ගෑන් රට යවන්න එක නෙමෙයි ඒකට උත්තරේ වෙන්නේ. ඊට පස්සේ අනේ මම ගෑණි මෙහෙම ගියා අර එහෙම ගියා බංගලිත් එක්ක ගියා කතා කරන්නේ නැහැ මෙහෙන් එයාපෝට් එකෙන් පැනලා ගියා දරුවන්ට කතා කරන්නේ නැහැ කත පහක් කවන්නේ නැහැ අනේ අපිට මෙහෙමයි වැලේ වැල් නැහැ මට දරුවොත් එක්ක රස්සාවක් කරන්න බෑ. එහෙමනම් දරුවොත් බලා රස්සාවක් කරන්න බෑ නම් ගෑණි ගෙදරට රස්සාවක් කරන්න යන්න තිබුණා. ඉතින් ඒක කරේ නෑනේ හරියකට. ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි උඹලට අද ගෑනුත් අහිමි වෙලා දරුවන්ට අම්මලත් අහිමි වෙන්න ප්‍රධාන පාර වැටුනේ. ඉතින් ඔන්න කතාව සරලවම කිව්වා මේක රිදෙන අය රිදවා ගන්න හිතන අය හිතන්න. හරි. ඉතින් ඕක තමයි කතන්දරේ. පැහැදිලිනේ නැවතත් කියන්නේ. අල්ලස්සර රටෙන්නත් එපා. දීලා පස්සේ ඔය විදිහට ආයතන වල නන් ගන් දාලා ගැහුවට පස්සේ කිඳිරි ගන්නත් එපා. ගිහින් එන්න බුදුසරණ.